ඔබේ ගමෙත් ඔබේ සාමකාමී ජීවිතයට බාධාවක් වෙන මොකක් හරි වැඩබිමක් කර්මාන්ත ශාලාවක් එහෙම නැත්නම් අලුත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවද? ඔබ ඇතුළු තවත් පවුල් 5කට යම්කිසි පුද්ගලයෙක්ගෙන් ආයතනයකින් එහෙම නැත්නම් ව්‍යාපෘතියකින් මොකක් හරි පීඩාවක් වෙනවා නම් මහජන පීඩාව යටතේ මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩුවක් ගොනු කරන්න පුළුවන්. මේ මහජන පීඩාව කියලා කියන්නේ ඇත්තටම ඒක වායු දූෂණයක් වෙන්න පුළුවන්, ජලය අපවිත්‍ර කිරීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශබ්ද දූෂණයක් වෙන්න පුළුවන්. විශාල කාණ්ඩයකට ඇති කරන යම්කිසි වූ පීඩාවක්. මේ විදිහට මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුවක් ගොනු කරාම ඇත්තටම මහේස්ත්‍රාත්තුමාට අභිමතය තියෙනවා ස්ථානීය පරීක්ෂාවකට පවා යන්න. කොටිම කිව්වොත් මේ නඩුව පෞද්ගලික පුද්ගලයින්ට පෞද්ගලික ආයතනයන්ට එරෙහිව නඩුවක්ම වෙන්න ඕනේ නැහැ. රජයේ ආයතනයකට එරෙහිව වුණත් මේ නඩුව ඔබට පවරන්න පුළුවන්. එතකොට නඩුව පවතින කාලය පුරාවටම යම්කිසි වූ తాවකාලික නියෝගයක් දෙන්න, කොන්දේසි සහිත නියෝගයක් දෙන්න මහේස්ත්‍රාත්තුමාට අභිමතය තියෙනවා. හැබැයි අපි දැනගත යුතු දෙයක් තමයි මොකක් හෝ ව්‍යාපෘතියක් පරිසර ආරක්ෂණ බලපත්‍රයේ ඇතුව නම් මේ ව්‍යාපෘතිය කරන්නේ. ඒ බලපත්‍රයේ කොන්දේසි කඩ කරලා නැත්තම් මහජන පීඩාව යටතේ නඩුවක් පැවරුවත් ඔබ සමහරට සාර්ථක වෙන එකක් නැහැ. මොකද එහෙම ලබා දුන්නු ආරක්ෂණ බලපත්‍රයක කොන්දේසියක් කඩ කරලා තියෙනවාය කියලා මහේස්ත්‍රාත් අධිකරණයට ඔප්පු කරොත් විතරක් පමණයි ඔබට මහජන පීඩාව යටතේ නඩු තීන්දුවක් ලබා ගන්න පුළුවන්.